ලංකාවට 450cc බයික් එකක් ගෙනත් රෙජිස්ටර් කරනවා කියන්නේ හිතන විදියට ලේසි පහසු ගේමක් නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. හැබැයි අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මිලියන 6කට වඩා වියදම් කරලා ලංකාවේ නීත්‍යානුකූලව පාරට දාන්න පුළුවන් ලෝකෙම හොල්ලපු අමුතුම විදිහේ යකඩ හීනයක් ගැන. මේක දැක්කම ඔයාලට හිතෙයි මේක ඇත්තටම 450cc බයික් එකක්ද නැත්නම් ලීටර් ක්ලාස් සුපර් බයික් එකක්ද කියලා. අද අපි කතා කරන්නේ 2025 CF Moto 450 SRS එක ගැන. අපි බලමු මේ බයික් එකේ මිලට සරිලන වටිනාකමක් තියෙනවද කියලා. ඉතින් බයික්ස් වලට කැමති කොල්ලෝ ලංකාවට එනකම් මග බලාගෙන හිටපු බ්‍රෑන්ඩ් එකක් තමයි CF Moto කියන්නේ. දැන් ඔයාලා හිතනවා ඇති මේ CF Moto කියන්නේ අලුතින්ම ආපු චීන බ්‍රෑන්ඩ් එකක් කියලා නේද? මොකද මේ බ්‍රෑන්ඩ් එක ගැන ගොඩක් අය අහලවත් නැතුව ඇති. ඇත්තටම නැහැ. CF Moto කියන්නේ අවුරුදු 30කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන දැවැන්ත සමාගමක්. මේක පටන් ගත්තේ 1989 දී. අද වෙද්දී මුළු ලෝකෙම දන්නා අර සුපිරිම KTM බයික් හදන්න උදව් වෙන්නෙත් ඒ වගේම Yamaha සමාගම එක්ක එකතු වෙලා වැඩ කරන්නෙත් මේ CF Moto සමාගමයි. මුලින්ම එන්ජින් විතරක් හදපු මේ අය අද වෙද්දී රටවල් 100කට වඩා වැඩි ප්‍රමාණයක තමන්ගේ ආධිපත්‍යය පතුරවලා තියෙනවා. යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ පවා මේ බයික් වලට තියෙන පට්ටම ඉල්ලුමක්. ඉතින් මේක නිකන් චීන බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. ජපාන් සහ යුරෝපීය තාක්ෂණයට අභියෝග කරන්න පුළුවන් සුපිරි සුපර් බයික්ස් මැනුෆැක්චරින් කම්පැනි එකක්. මුලින්ම මේ බයික් එකේ පිනුම ගැන කතා කළොත් ඔයාලට පේනවා ඇති මේකේ තියෙන සිංගල් සයිඩඩ් ස්විං ආම් එක. ඒ කියන්නේ බයික් එකේ පස්ස රෝදයේ එක පැත්තකින් විතරයි හයි වෙලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ ලොකු මිලක් තියෙන Ducati, MV Agusta, KTM වගේ බයික් වල විතරයි. ඒකෙන් බයික් එකට පට්ටම ලක්ෂරි ලුක් එකක් ලැබෙනවා. ඊළඟ වැදගත්ම දේ තමයි මේ ඉස්සරහ තියෙන වින්ග්ලට්ස්. මේවා නිකන්ම ප්ලාස්ටික් කෑලි නෙවෙයි මචන්ලා. මේවා හදලා තියෙන්නේ කාබන් ෆයිබර් වලින්. ඔයා පැයට කිලෝමීටර් 120කට වඩා වේගයෙන් යනකොට මේ වින්ග්ලට්ස් නිසා බයික් එක පාරේ හොඳට තද වෙලා තියෙනවා. ඒ කියන්නේ හොඳ ඩවුන් ෆෝස් එකක් ලබා දෙනවා. බයික් එකේ බර කිලෝ 179ක් වුණාට ඒක හසුරවන්න හරිම ලීසි. උසාංගල් 31ක් වගේ වෙන නිසා ඕනෑම කෙනෙක්ට කකුල් දෙකම උනත් බිම තියලා බයික් එක බැලන්ස් කරගන්න පුළුවන්. හරි. දැන් අපි යමු මේ බයික් එකේ ඇත්තම හදවතට වෙන එන්ජින් එකට. මේකේ තියෙන්නේ 449.5cc ට්වින් සිලින්ඩර් එන්ජින් එකක්. හැබැයි මෙන්න මෙතනයි විශේෂත්වය තියෙන්නේ. මේකේ තියෙන්නේ 270 ඩිග්‍රී ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක්. දැන් ඔයාලා අහයි ඒ කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත් මේක පෑගුවම එන සද්දෙයි ඇඟට දැනෙනේ ගැම්මයි. හරියටම අර ලොකු V-twin සුපර් බයික් එකක් වගේමයි. මේක නිකම්ම 450 බයික් එකක් නෙවෙයි. මේක පාරේ යනකොට අහල පහල ඉන්න අයටත් ඒ ගැම්ම දැනෙනවා. මේ එන්ජිමෙන් අශ්ව බල 46ක් විතර ජනනය කරනවා. ඒ කියන්නේ බයික් එක නවත්තලා තියලා ඇක්සලරේටර් එක කරකවපු ගමන් තප්පර 5කටත් වඩා අඩු කාලයකින් පැයට කිලෝමීටර් 100 වේගයට යන්න මේකට පුළුවන්. මේකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 190ක් විතර වෙනවා. හිතලා බලන්න ලංකාවේ පාරක නීත්‍යානුකූලව යන්න පුළුවන් බයික් එකකින් මෙච්චර වේගයක් ගන්න ලැබෙනවා කියන්නේ මොන වගේ ආතල් එකක්ද කියලා. තවත් සුපිරිම කෑල්ලක් I තියෙනවා. think this one is tastefully done. Another standout about this bike. ඔයා වේගයෙන් ඇවිත් එකපාරටම ගිය අඩු කළොත් පිටුපස රෝදයේ හිර වෙන්නේ නැතුව හරිම ස්මූත් විදියට බයික් එක පාලනය කරගන්න මේක උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේකේ ක්වික් ෂිෆ්ට් එකකුත් තියෙනවා. ඒ කියන්නේ ක්ලච් එක අල්ලන්නේ නැතුවම ඔයාට ගියව මාරු කර කර වේගයෙන් ඉස්සරහට යන්න පුළුවන්. හරියට MotoGP රේස් එකක යනවා වගේමයි. වේගය විතරක් තිබුණාට මදිනේ ආරක්ෂාවත් ඒ වගේම තියෙන්න ඕනේ. මේ බයික් එකේ ඉස්සරහ රෝදයට දීලා තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ Brembo M40 කියන බ්‍රේක් පද්ධතිය. ඒකම ඩුවල් චැනල් ABS තියෙනවා. ඒ කියන්නේ ඔයා කොච්චර වේගයෙන් ආවත් එකපාරටම බ්‍රේක් ගැහුවොත් බයික් එක ලිස්සලා යන්නේ නැතුව ආරක්ෂිතව නවත්ත ගන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් තමයි ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එක. වැස්ස වෙලාවක හරි පාරේ තෙල් වැටිලා තිබුණොත් හරි රෝදේ ලිස්සන්න ගත්තොත් මේ සිස්ටම් එකෙන් ඒක පාලනය කරනවා. මිලියන 6ක් වියදම් කරන ඔයාගේ ජීවිතයේ ආරක්ෂාවට මේක මාරම වටිනවා. දැන් බලන්න මේ මීටර එක දිහා. මේක අඟල් 5ක පට්ටම ක්වොලිටි TFT කර්ව් ඩිස්ප්ලේ එකක්. ඔයාගේ ෆෝන් එක Bluetooth හරහා මේකට කනෙක්ට් කරන්න පුළුවන්. එතකොට Google Maps හරහා නැවිගේෂන්, ඒ වගේම කෝල් සහ මියුසික් ඔක්කොම බයික් එකේ මීටර එකකින්ම බලා ගන්න පුළුවන්. ඇත්තටම මේක හරියටම අලුත් කාර් එකක තියෙන පහසුකම් වගේමයි. කම්ෆර්ට් එක ගැන කිව්වොත් ඉස්සරහට දීලා තියෙන්නේ අප්සයිඩ් ඩවුන් USD ෆෝක්ස්. ඒ වගේම පස්සට තියෙන්නේ මල්ටි ලින්ක් සස්පෙන්ෂන් එකක්. මේකින් වෙන්නේ පාරේ තියෙන වලවල් වල ගැස්සීම ඇඟට දැනෙන එක සෑහෙන්න අඩු කරන එක.
වංගුවක් ගන්නකොට වුණත් බයික් එක මාරම ස්ටේබල්. මේකේ තියෙන අලුත්ම E-shift එක නිසා ගිය මාරු කරන එකත් හරිම ස්මූත්. ඉතින් අවසාන වශයෙන් මිලියන 6කට වඩා වියදම් කරලා මේ බයික් එක ගන්න එක වටිනවද? ඔයාට ඕනි නීත්‍යානුකූලව පාරේ යන්න පුළුවන්. හැමෝම හැරිලා බලන ලුක් එකක් තියෙන ලොකු සුපර් බයික් එකක පර්ෆෝමන්ස් තියෙන බයික් එකක් නම් මේ බයික් එකත් හොඳ ඔප්ෂන් එකක් කියලා කියන්න පුළුවන්. තව අඩුවට බලනවා නම් Kawasaki සමාගමේ Ninja CX-4R බයික් එක නියම ඔප්ෂන් එකක්. ඒකේ මිල වෙන්නේ මිලියන 4කට ආසන්න මුදලක්. ඒ බයික් එක ගැනත් ෆුල් රිවිව් එකක් අපි channel එකේ දාලා තියෙනවා. ඒකත් අමතක නොකර බලන්න. ඊළඟට මම රිවිව් කරන්න ඕනේ මොන බයික් එකද? ජැපෑන් බීස්ට් කෙනෙක්ද? නැත්නම් තවත් මේ වගේ අලුත්ම මාදිලියක බයික් එකක්ද කියලා මට කියන්න. මම මේ වගේ රිවිව්ස් කරන්නේ බයික් වලට ආදරය කරන යකඩ හීන දකින ඔයාලා වෙනුවෙන්මයි. ඉතින් මගේ මේ වැඩේට උදව්වක් විදිහට වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරන්න. අමතක කරන්න එපා අර බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. තවත් සුපිරිම වීඩියෝ එකකින් හමුවෙමු. එතකන් දැනට සමුගන්නම්. සේෆ්